ඉතින් අද වීඩියෝකින් කතා කරන්න ඕන කියලා හිතුවා CapCut ගැන. ඉතින් ඇත්තටම CapCut මේ වෙද්දි ගොඩ දෙනෙක් මැසවිල්ලක් නගමින් ඉන්නවා. මොකද ගොඩ දෙනෙක් වැඩ දදා CapCut වලින් එඩිට් කරා. මොකද අපි අර Premiere වලින් සෑහෙන මහන්සියක් වෙලා කරන effects වගේ දේවල් CapCut එකකින් එක ක්ලික් එකකින් ෂණයකින් අපිට කරගන්න පුළුවන්. අනික මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ තමයි හැම ෆීචර් එකක්ම Pro වෙලා තියෙනවා. ඒ කියන්නේ Pro account එකක් අපිට තියෙන්න ඕන features access කරන්න. basic හැම දෙයක් දැන් Pro වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක මම හිතුවා කතා කරන්න ඕනේ කියලා CapCut එක ඇත්තටම purchase කරන එක වාසිද අනිත් ඒවත් එක්ක කම්පෙයාර් කරද්දී විශේෂයෙන්ම මම Adobe Premiere Pro, Wondershare Filmora වගේ ඒවත් එක්ක කම්පෙයාර් කරනවාද CapCut එක ඇත්තටම පාඩුද ලාභද කියන එක. CapCut free version එක පාවිච්චි කරනව නම් ඔයාලා Pro එක ගන්න ඕනේද? නැත්නම් වෙන option එකක් තියෙනවද? කතා කරමු මේ ගැන. හරි මුලින්ම අපි